ඉතින් ඕගොල්ලෝ ලෝ බජට් එකට PC එකක් බිල්ඩ් කරගන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම රුපියල් 35000ට අඩුවෙන් ඕගොල්ලන්ට ස්ටඩි වැඩවලට වැඩියෙන්ම ස්ටඩි වැඩවලට සාමාන්‍ය පොඩි ගේම් ටිකක් ගහගන්න පුළුවන් හොඳ PC බිල්ඩ් එකක් මම අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා එනවා. එහෙනම් යමු අද වීඩියෝ එකට. ඉතින් අද අපි මේ බිල්ඩ් එක හදාන්න තෝරගෙන තියෙන්නේ MSK කම්පියුටර් එක. ඉතින් මේ ඇප්ලිකේෂන් එකට මම ලොග් වුණේ ෆෝන් එකෙන්. ඉතින් මම මුලින්ම මේකට අපේ PC බිල්ඩ් එකට ඕන බඩු ටික තෝරගෙන හිටියා. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නේ නැහැ නේ තෝරගන්න විදිය. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ විදියට අර ඉරි කෑලි තුන ඔබලා මෙන්න මේ විදියට අර කෑල්ලත් ඔබලා use the brand new ද කියලා තෝරලා මෙන්න මෙතනින් පල්ලෙහාටම යන්න. ඉතින් එපාර ඕගොල්ලන්ට ඇටු කාඩ් දීලා ඕගොල්ලන්ගේ බඩුව හොයාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අනිත් බඩුත් තෝරගන්න වෙන්නේ මෙන්න මෙහෙම තමයි. ඉතින් ඔය තියෙන්නේ මං කරපු මෝඩ වැඩක්. ඒ තමයි අර කළු පාට රවුම යටට ගන්න ගිහිල්ලා මට ඒ වැඩේ වැරදුනා. හරි ඉතින් කොහොම හරි දැන් අපි යමු වැඩේ කරන්න. ඉතින් අපි මේකට තෝරගෙන තියෙන ප්‍රොසෙසර් එක තමයි i5 4th gen ප්‍රොසෙසර් එක. දැන් කට්ටිය අහන්න එපා ඇයි අපි i5 4th gen ප්‍රොසෙසර් එකක් තෝරගත්තේ කියලා. මොකද අපිට something නැහැ. ඉතින් අපිට මේ i5 4th gen ප්‍රොසෙසර් එක MSK කම්පියුටර් එකේ රුපියල් 6500කට ගන්න පුළුවන් වුණා. හරි. දැන් අපේ ප්‍රොසෙසර් එකත් හරි. ඉතින් මේකෙන් අපිට ස්ටඩි වැඩ සහ අපගේ ගේම් ටිකක් සුපිරියටම සාමාන්‍ය පොඩි ගේම් ටිකක් සුපිරියට ගහගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ i5 4th gen එකට සපෝට් කරන මදර්බෝඩ් එකක් ගත්තා. ඉතින් මේක H81 මදර්බෝඩ් එකක්. ඉතින් මේකේ RAM port දෙකක් තියෙනවා. ඉතින් අපි මේ විදියට i5 4th gen එකට සෙට් වෙන මදර්බෝඩ් එකක් තෝරගත්තා. ඊට පස්සේ අපිට RAM එක විදියට 8GB use DDR3 8GB desktop RAM එකක් තෝරගත්තා. හරි. ඉතින් ඊට පස්සේ අපි ගියා කෙලින්ම power supply එකට. ඉතින් අපි power supply එක 500 watt gaming power supply එකක් ගත්තා. ඉතින් අපි මේ වැඩ ටික කරගන්න හොඳටම power supply එක 500 watt ඇති. ඊට පස්සේ අපේ hard disk එක GB 500ක hard disk එකක්. ඉතින් ඕගොල්ලෝ ස්ටඩි කරනවා නම් SSD කාඩ් එක ගේම් ගහන්න වගේ නම් කැමති ඕගොල්ලෝ 256GB SSD එකකුත් දාගන්න. හරි. ඊට පස්සේ 1155 කියන කූලර් එකත් අපි රුපියල් 1000කට මෙන්න මේ කම්පියුටර් ෂොප් එකෙන් ගත්තා. ඊට පස්සේ කේසින් එකට අපි Golden Field Q20 3.0 කේසින් without fan එකක් නෑ. අන්න ඒ කේසින් එකත් ගත්තා. හරි. ඉතින් මේ කේසින් එක රුපියල් 5000යි. ඉතින් ලොකු වැඩ කේසින් දාන්න බෑ. මොකද අපිට තියෙන්නේ රුපියල් 35000ක බජට් එකක්. ඉතින් අපි ඔය ඔක්කොම බඩු ටික තෝරලා රුපියල් 33000න් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. ඉතින් අන්තිමට 33600ක මුදලකට අපි මේක හදාගත්තා. හරි. ඉතින් දැන් අපි බලමු මේක චෙක් අවුට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අතන තිබ්බ චෙක් අවුට් කියන එක ඔබලා ඕගොල්ලන්ගේ පර්සනල් ඩීටේල්ස් ටික මෙතනට දාන්න. ෆෝන් නම්බරේ මුල් නම, අවසාන නම, ඊමේල් ඇඩ්‍රස් එක, බිලින් ඇඩ්‍රස් එක, පෝස්ටල් කෝඩ් එක ඕගොල්ලන්ගේ පැත්තට අදාළ නම ගහලා පෝස්ටල් කෝඩ් කියලා ගහන්න. එපාර ඕගොල්ලන්ට පෝස්ටල් කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ෆයිනල් ටෝටල් එක 33600යි. ඉතින් ඕගොල්ලන්ට ඩිලිවරි ගාවට පස්සේ සල්ලි දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මගේ අද වීඩියෝ එක බෝරින් වගේ නම් පල්ලෙහෙන් බෝරින් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසానයි.